හරිද? මම කිව්වේ මෙන්න මේ VRF 1.8 කියන වෝල්ටේජ් එක එනවද කියලා අනිවාර්යෙන් චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ මේ RFFE 1 clock එකයි data එකයි අනිවාර්යෙන්ම චෙක් කරගන්න ඕනේ මේ ලයින් ටික. හරිද? no service එන්න පුළුවන් ප්‍රධාන සර් දෙයක් ඈ සර් දෙයක් අහන්නද yes. මේ සර් දැන් අපි සමහරලාට දැන් නෝ සර්විස් ලැඩක් ආපුවම අපි ඉස්සෙල්ලාම WTR එකට එන වෝල්ටේජ් ටික චෙක් කරන්න බලනවනේ. ඔව්. ඒ බලද්දි සර් සමහර වෙලාවට මේ දැන් අපි පොඩි හිර වෙන තැනක් යනවා සර් මේ වෝල්ටේජ් එන්නේ නැහැ සමහර වෙලාවට ඒ මේකට WTR එකට වෝල්ටේජ් එන්නේ නැහැ. එතකොට සර් එහෙම වෙන්නේ WTR එක ෂෝට් වුණාම එහෙම එන්නෙත් නැද්ද? එහෙම නැත්නම් වෝල්ටේජ් ආවත් WTR එක ෂෝට් නම් වෝල්ටේජ් එන්න පුළුවන්ද? අපි ඒක WTR එකේදී කතා කරමු ඊළඟට. සර්. මොකද ඔය ගැන කරනවා ඒකේ. නැත්තම් තැකපයින්නවා. හරි. එතකොට මම මං හිතුවේ මට මගේ අරුණා කියලා ඒකයි. නෑ ඒක මම WTR එකේදී වෙනම කරනවා. එතනදී අපි කරනවා ගොඩක් විදුරට වෝල්ටේජ් එක එන්නේ නැති හේතුව මොකද්ද? IC එක පිච්චිනාම එන්නේ නැද්ද? නැත්නම් PMIC එකෙන්ද මේක එන්නේ නැත්තේ කියන එක අපිට ටක්කරම හොයාගන්න පුළුවන් ක්‍රම ටිකක් මම එතනදී දෙනවා. හරි. හරිද? එහෙනම් අපි එක මේ ඒකෙදි කතා කරමු මේක මෙයා කළ විදිහට. හොඳයි. හරිද? දැන් මෙන්න මේ ලයින් ටික අපි අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ. මේ ලයින් ටික චෙක් කරගත්තාම දෝෂය අපිට අල්ලගන්න පුළුවන්. හරිද? එතකොට මේ RF data සහ RF clock කියන ලයින් දෙක එකක් හෝ වැඩ කරේ නැතුනොත් CPU එක මගෙන් මේ IC එක පාලනය කරන්නේ නැහැ. අන්න ඒ හින්දා IC එක මොකක්ද කියලා හඳුනා ගන්න බැරි වෙන හින්දා CPU එක කරන්නේ මොකද්ද? WTR එකෙන් සිග්නල් එක ගන්නේ නැහැ ඇතුළට. එතකොට වෙන්නේ මේකේ no service or emergency call කියන දෝෂය අනිවාර්යයෙන්ම මතුවෙනවා. හරිද? ඔයගලන්ට මේ පැනල් එක ගලවලා අයින් කරන්න නැත්නම් heat sink එක ගලවලා අයින් කරපු ගාම පුළුවන් නම් no service වෙලාවක උඩ වෝල්ටේජ් එක චෙක් කරලා IC එක මාරු කරන්න කලින් මේකේ GR value දෙක බලන්න RF clock සහ RF data කියන දෙකේ. පැහැදිලිද මං කියන එක? ඒක තේරුන්නේ නැහැ සර්. මොකද්ද ඒ ටික ආයෙ කියනවා? ඇහෙන්නේ නැහැ කියන එක. ඒක තේරුන්නේ නැහැ සර්. ආපහු සරයක් පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද කියලා. මම කිව්වේ දැන් no service phone එකක් එනවා කියමුකෝ. ආවට පස්සේ අපි මේකේ ගලවනවා heat sink එක. network section එකේ තියෙන heat sink එක ගලවනවා. ගලවලා ඉවර වෙලා අපි කරන්නේ මුලින්ම WTR එකේ voltage එක check කරන්න එනවද නැද්ද කියලා. හරිද? WTR එකේ voltage එක නේන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් මෙන්න මේ line එක. හරිද? ඒක voltage එක නැත්තම් ගලවලා අයින් කරන්න ටක් ගාලා අයින් කළා අලුත් එකක් ගහලා දාන්න. එහෙම කරන්න එපා. හරිද? ගලවන්න කලින් ඒකේ voltage එක ආව හෝ නාව no service නා අපි direct 4G IC එකේ RF clock එක සහ RF data කියන මෙන්න මේ line දෙක GR value එක අනිවාර්යෙන් check කරන්න ඕනේ. 500ත් 1000ත් අතර GR එකක් එන්න ඕනේ මේකට. හරිද? බෑන්ඩ් කතන්දරේ ඕනේ නැහැ. බෑන්ඩ් කතන්දරේ අපිට වෙනම යන්නේ. හරිද? ඒ කියන්නේ කෝල් සිග්නල් පෙන්නලා කෝල් එන්නේ නැත්නම් ඔන්න ඔය දේවල් වලට තමයි බෑන්ඩ් කතන්දරේ යන්නේ. ඒකට බෑන්ඩ් වලට කරන්නේ නැත්නම් කෝල් එකක් යන්නේ කියලා මම ගිය සතියේ කිව්වා. ගිය සතියේ ඊට ඉස්සලා සතියේ. ගිය සතියේ කට්ටිය හිටියේ නැහනේ. හරිද? ඒ එන්නේ ඒ කේස් එක. ඒතකොට සිග්නල් පෙන්නනවා අපිට. මෙතනදී වෙන්නේ සිග්නල් පෙන්නන්නේ නැහැ. තියෙන්නේ no service හරි emergency call හරි තමයි තියෙන්නේ. එතකොට මෙතන line එක missing වුණාම IC එක හඳුනා ගන්න බැරුණාම PMU එකට සිග්නල් එකක් යවනවා voltage drop කරන්න කියලා. හරිද? එතකොට PMU එකෙන් voltage එක දෙන්නේ නැති අවස්ථාවල් එනවා. හරිද? අන්න ඒ වෙලාවට තමයි මම කිව්වේ 4G IC එකේ RF data සහ RF clock එක බලන්න GR value එක එනවද කියලා. GR value එක එන්නේ නැත්තම් මේක වෙන්න පුළුවන් IC short එකක් හින්දා. හරිද? IC short එකකින් දා GR value එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? IC එක ගලවලා බලන්න. IC එක ගලවලා බලද්දි මේකේ GR value එක එනවා නම් IC එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. CPU එකේ නෙමෙයි. පැහැදිලිනේ? සර් කියන්නේ දැන්
WTR එකට ආ ආ. OGIC එකේ clock එකයි date එකයි check කරලා බලන්න කියලානේ. ඔව් 4G එකේ clock එකයි data එකයි. WTR එකට voltage එන්නේ නැත්තම්. එන්නේ නැත්තම්. හරිද? එන්නේ නැත්තම් කියන්නේ සමහරක් වෙලාවට එන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. මම කියන්නේ මේ no service delay. හරිද? එතකොට හරි හරි. අපි හිතමු දැන් WTR එකට ආව voltage එක නමුත් no service. හේතුව මෙයාගේ RF clock එකක් හෝ data එකක් වැඩ කරන්නේ නැහැ. නැත්තම් මේ line දෙකට අදාළ කොටස 4G IC එක ඇතුලෙන් short වෙලා. හරිද? එතකොට අපි කොහොමද මේක check කරනවා? මම නම් කරන්නේ කොහොමද check කරන මේ line තුනම. මේ තුනම check කරනවා. RF නැත්නම් VRF VIO 1.8 voltage එකේ line එක check කරනවා. RF clock එක සහ RF data එක අනිවාර්යෙන්ම මම check කරන 4G IC එකේ line බලලා. හරිද? එහෙම check කරලා විතර තමයි මම ඊළඟ PA වලට යන්නේ. දැන් මෙතන check කරනකොට මට ගොඩාක් දුරට අහු වෙලා තියෙනවා no service වලදී මෙන්න මේ IC එකේ මෙන්න මේ කොටස. පොඩ්ඩක් ඉන්නකෝ. IC එකේ මෙන්න මේ කොටස විතරයි. ෂෝට් වීමකට ලක් වෙලා තියෙනවා. ඒතකොට IC එක ගලවලා මම බලනවා ඊට පස්සේ. IC එක ගලවලා බලුවට පස්සේ දෙයියනේ කියලා මෙතනට 500ක් 1000ක් අතර GR value එකක් බලා ගන්න පුළුවන්. නේද? එතකොට මම දන්න තක්කෙටම IC එකේ තමයි ගැටලුව. එතකොට IC එක ගෙනලා ගහගාම no service උත් නැහැ 4G තියෙනවා ඔක්කොම හරි. නේද? නැත්නම් අපි ගොඩක් දුරට කරන්නේ මොකද්ද? මේව බලන්නේ නැහැනේ. තඩි ගහනවා WTR එක. හරිද? ඒක WTR එක බලද්දී WTR එක උන්න වෝල්ටේජ් එක එන්නේ. ඊට පස්සේ තඩි ගහනවා කොහෙද? PMU එක. හරිද? ඒතර PMU එකට වෝල්ටේජ් එක තියලා මේ අතින් බලද්දී උන්න ෆෝන් එක නෝ පවර් වෙනවා. ඇයි අර ප්‍රොබ් එක කොහේ හරි ගෑවිලා අනිත් පැත්තට ඒක පවර් IC එකට දිනනවා නැත්නම් CPU එක ඩැමේජ් වෙනවා. හරිද? ඒ ඔක්කොටම කලින් අනිවාර්යෙන්ම අතන පොඩ්ඩක් චෙක් කරන්න. මෙන්න මේ ටික. චෙක් කරාට පස්සේ අපිට නිකම්ම අල්ල ගන්න පුළුවන් මේකේ දෝෂය මොකක්ද කියලා. හරිද? ඒතකොට අපිට PMU එක තඩි ගහන්න දෙයක්වත් නැහැ. WTR එක තඩි ගහන්න දෙයක්වත් නැහැ. මෙතන ෂෝට් එකක් තියෙනවා කියන්නේ ගොඩක් ෆෝන් වල 80%ක්ම WTR එකට වෝල්ටේජ් එක රිලීස් කරන්නේ නැහැ. දැන් ඔයගලන්ට සමහරක් විට ඇහිලා ඇති ෆෝන් PMU එක ගැහුවත් WTR එක ගැහුවත් වෝල්ටේජ් එක එන්නේ නැති ඒවා ඇහිලා ඇති. ඒකට හිතා ගන්න බෑනේ. ලෙඩේ දිලා තියෙන්නේ කොහෙද? මෙන්න මෙතන. පැහැදිලිද ඒක? පැහැදිලි සර්. ඊට පස්සේ weak signal අපිට වැඩිපුරම එන්නේ low network. මේක අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටවර් එක අසලට ගියත් නැත්නම් ටවර් එක ගාවට ගියත් සිග්නල් තියෙන්නේ බොහොම පොඩි කණුවක්. තමන් කලින් කිව්වා ගෘහස්ත නැත්නම් ගෙයක් ඇතුළතදී බලද්දි සම්පූර්ණයෙන්ම සිග්නල් නැති වෙන්න පුළුවන්. මෙතෙන්ද අපි මොකද කරන්න ඕනේ? මුලින්ම අපි බලන්න ඕනේ ඇන්ටනා ස්විච් එක. ඇන්ටනා ස්විච් එක ඔක්සයිඩ් වුණාම එන්නේ නැහැ. හරිද? නැත්නම් ඇන්ටනා ෆිල්ටර් එක බලන්න ඕනේ. ඇන්ටනා ෆිල්ටර් එකනොත් ඕක එනවා. හරිද? ඊට පස්සේ මේ weak signal එක එන්න පුළුවන් තැනක් තමයි මේකේ TX සහ RX කියන line. TX සහ RX කියන ඇන්ටනා line. RCC එකේ තියෙන signal line එක.
RF out සහ antenna in කියන line දෙක. ඒ කියන්නේ සර් 4G IC එකේද නැත්නම් හැම අනිත් 2G IC වලත් 2G ඒ IC ලයින් දෙක එකකින් බලන්න බලන්න ඕනද? ඕනේ. හරිද? antenna in එක බලන්න ඕනේ කොහෙද? 2G IC එකේ. නේද? ඊට පස්සේ මේක එනවා out එකක්. මේ තියෙන TX PA out beep line එක. මෙන්න මෙයා. හරිද? TX එක මෙන්න මෙයා. ඊට පස්සේ 4G IC එකෙන් මේක එනවා 2G IC එකෙන් එනවා RF in කියලා එකක්. RF in කියලා එකක්. ඒක තමයි මෙයාට out කරන්නේ. in එක සහ out එක. මේ line එකේ short එකක් තිබ්බොත් නැත්නම් line එක break වෙලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඕක වෙනවා. low network එක එනවා. හරිද? ඊට පස්සේ RF cable එක දන්නවද ඔයගොල්ලෝ? අර ඇන්ටනා කේබල් එකනේ සර් නේ. අන්න හරි. ওই කේබල් එක කාලයක් යද්දී මම ඒක පැහැදිලි විදිහට ඔයාලට කියන්න මෙන්න මෙහෙම කතාවක්. හරිද? සිග්නල් පුල් තියෙනවා. දැන් ඔය ලෝඩ් සිග්නල් කියන වගේ දෙයක් තමයි එතනදිත් වෙන්නේ. RF කේබල් එක අවුල් ගියාට පස්සේ සිග්නල් පෙන්නනවා. නමුත් 4G වැඩ කරන්නේ නැහැ. එන කෝල් එක එන්නේ නැහැ. ඇලර්ට් එක විතරයි එන්නේ. හරිද? ගන්න එහෙම කෝල් ලෙඩේ එකක් නම් ඇවිල්ලා තියෙනවා සර්. තියනවද? ඔව් ඇවිල්ලා තියෙනවා. එන කෝල් එක එන්නේ නැහැ. ඇලර්ට් එක එනවා. හරිද? 4G පෙන්නනවා. නමුත් මොකද වෙන්නේ? 4G වැඩ කරන්නේත් නැහැ. එතකොට රීසෙට් කරලා බලන්න පුළුවන් නෙට්වර්ක් රීසෙට් කරලා බලනවා අපි ඊට පස්සේ අපේ data limit ද කියලා බලනවා. ওই විදිහට කරන්න ඔව් පුළුවන් සර්. දේවල් තේරම කරලා බලනවා. හරිද? බේස් බෑන්ඩ් එක තියෙනවද කියලා බලනවා, එන්නේ තියෙනවද කියලා බලනවා. ওই ටික බලලා අන්තිමටම මේ IC වලට අත ගහන්න යනවා. හරිද? කස්ටමර්ගෙන් කෙලින්ම අහන්න. විස්තරය හරියටම අහගන්න. මොකද්ද විස්තරය? ඒතර කස්ටමර් කියනවා නම් නෙට්වර්ක් තියෙනවා. 4G පෙන්වනවා නමුත් වැඩ කරන්නේ නැහැ. WhatsApp වැඩ කරන්නේ නැහැ, YouTube වැඩ කරන්නේ නැහැ. අයියා කාඩ් එකකුත් දැම්මා ඒත් වැඩ කරන්නේ නැහැ කියලා එනවා. හරිද? ඊළඟට අහන්න කෝල් යනවද? කෝල් එනවද? එතකොට කියනවා නම් ඇලර්ට් එක විතරයි එන්නේ කියලා RF කේබල් එක මාරු කරන්න නැත්නම් කම්බි දෙකකින් උඩ යට සම්බන්ධ කරන්න. කම්බි දෙකක් කියන්නේ මෙහෙමයි. මේ තියෙනවා ඇන්ටනා පොයින්ට් එක මෙහෙම. හරිද? යටත් තියෙන සබ් බෝඩ් එකේ ඔය වගේ කේබල් එක ගන්න මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ මේකට අපිට බලා ගන්න පුළුවන් තව එකක් එනවා. මෙන්න මේ වගේ දෙපැත්තට පොඩි කොටු කෑලි දෙකක් එනවා. හරිද? එතකොට මේ මැදට තමයි වදින්නේ. මේ දෙපැත්තේ තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. කම්බියක් ගහද්දී අපි කරන්න ඕනේ පොඩ්ඩක් මෙන්න මෙහෙමත් වෙනවනේ කෑලි දෙක. කොහොමත් වෙනවා කෑලි දෙක. හරිද? මේකේ තියෙන ඉන් සහ අවුට් කියලා දෙකක් එනවා. හරිද? එක ලයින් එකක් නිකම්ම NC විදියට යනවා. අනිත් එක තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට මෙන්න මෙතන ඉඳන් එක කම්බියක්. මෙතන ඉඳන් එක කම්බියක් පාසන්න මේකේ ඉන්න එකට මෙහෙම. හරිද? අවුට් එකට මෙතන ඉඳන් එකක් මෙහෙම පාස් කරනවා. අනිවාර්යෙන් කම්බි දෙක පාසන්න ඕනේ. එක කම්බියෙන් බෑ චයිනීස් ෆෝන් වල වගේ. හරිද? කම්බි දෙක පාසන්න. පාසල ඕන අර කේබල් එකත් ඔහොමම ගහලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සර් එතකොට මේ දැන් අපි දැන් මල්ටියෙන් බසර් මෝඩ් දාලා චෙක් කරනවා අර මේ ඇන්ටනා කේබල් එක චෙක් කරද්දී එතකොට ඒක හොඳට බීප් වෙනවා. උඩ යට ඒක දෙකම බීප් බීප් වෙනවා. වෙනවා නම් ඔව් ඒකේ කේබල් එකේ ඔය ප්‍රශ්නයක් හොයන්නම් බෑ ඕගොල්ලන්ට. හොඳේ. අපි හොයන්නේ අතනින්. ආ අර ආ කස්ටමර් කියන දේෙන් තමයි අපි හොයාගන්නේ. මොකද අපි කේබල් එකේ දෙපැත්ත බලනවා. පිටපැත්තත් බීප් වෙනවා. ඇතුළේ තියෙන පොයින්ට් දෙකත් බීප් වෙනවා. කේබල් එක ඕකේනේ නේ? ඔව් කේබල් එක උයි. කේබල් එක ඕකේ. නමුත් කේබල් එක ඇතුලේ සිග්නල් ගමන් කිරීමක් සිදු කරන්නේ නැහැ. පල්ලෙහා ඇන්ටනාවට. ඒකයි එතනින් වෙන්නේ. එතකොට අපිට කේබල් එක ඕකේ විදිහට තියෙන හින්දා තමයි 4G සහ normal signal එක උපරිම පෙන්නන්නේ. නමුත් මේකෙන් එන්න ඕනේ ෆ්‍රීකවන්සිය ඩිරෙක්ට් එන්නේ නැහැ.
ඔය ලෙඩේ ඇවිල්ලා හැනට මංජන් වෙලා තියෙනවා සර්. මං යංගලා දෙන්නේ. හොයාගන්න බැරුව. ඕක සාමාන්‍ය කොමන් ලෙඩක් විතර තමයි තියෙන්නේ. ඔය කම්බි දෙක ගහපු ගාම මේ වැඩේ කොට. නැත්තම් RST බෙල්ලක් මාරු කරන්න තියෙනවා නම්. ආ හැබැයි මේක ටක් ගාලා කම්බි දෙක ගහලා එහෙම දෙන්න එපා. ගාන කපන්න බෑ හොඳේ. හරි සර්. අඩුම ගානේ පැය භාගයක්වත් තියාගන්න. ෆෝන් එක හදලා වෙන ෆෝන් එකක් හරි හදලා අරන් ගෙනත් දෙන්න. සර් මේ පුළුවන් නම් ඔය ඔය පේන ඔය තමයි. ලෙඩවලට අපිට පොඩ්ඩක් එවඩත් සර් ඈ පුළුවන් නම් ඔය ලෙඩවලට අපි ගන්න ඕන ගණන් ටිකක් නිකන් සාමාන්‍යයෙන් කියලා දෙන්න. මෙහෙමයි පැත්ත අනුව වෙනස් වෙනවා. දැන් අපේ පැත්තේ වගේ ලඩක් කළොත් අපි රුපියල් 3500 4000ක් ගන්නවා. ඔව් සර්. සමහර පැතිවල ලෝක රුපියල් 200 300ක් ගන්නවා. තමන්ගේ පැත්ත අනුව තමයි ඒක වෙන්නේ. ඔව් නේ සර්. දැන් කොළඹ පැත්තේ ඔක් හැදුවොතින් කෙලිම රුපියල් 6000ක් විතර ගන්නවා. IC ගව වරක් කරා මේක කරා කියලා බොරු කියලා ගන්නවා. ඔව් නේ සර්. තමන්ගේ වැලියු එක අනුව තමයි ගාන තීරණය වෙන්නේ. අරු මෙච්චර ගන්න මූ මෙච්චර ගන්න කියලා දැන් එහා පැත්තේ කඩයක් තියෙනවා නම් ඌ රුපියල් 200 පින් එක ගව මම ගහන්නේ මම ගහන්නේ 500යි. කීපැඩ් ෆෝන් වල. ඔව්. ඌ ගහන පින් එක සතියෙන් ගන්නවා මම ගහන එක කැඩෙන්නේ නැහැ ඇතුළ කැලලා කල්ල ගියොත් නිසා. ඒ විදිහේ තාප්ප ගහන්න පුළුවන් නම් තාප්පක් ගහලා තමයි මම දෙන්නේ දෙනකොට. ගාන වැඩි වුණාට කමන්නේ වැඩේ හරියට කරන්න. එතකොට එකපාරක් ගිය මිනිහා ආයි ඊළඟ පාර එනවම තමයි. දැන් ගිහිල්ලා දවසෙන් ආයෙ කල්ල ගියොත් ඌ ආයෙත් නැහැනේ. ඇවිල්ලා බැලලා ගියොත් නිසා. ඒ වගේ දේවල් තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය WTR එකක් අපි ගහන්න මෙහෙ ගන්න රුපියල් 5500ක් 6000ක් අතර ගන්න. කොහොමත් නෙට්වර්ක් සයිඩ් එකේ වැඩක් කරනවා නම් රුපියල් 5000කට උඩින් තමයි ICRM එක ගහලා වැඩේ කරනවා නම් රුපියල් 5000කට 6000කට උඩින් යනවා. මේකත් වැලියු එක වෙනස් වෙනවා ෆෝන් එක අනුව. ෆෝන් එක වටිනාකම රුපියල් 70000ක් 80000ක් වගේ නම් අපි රුපියල් 5000ට 6000ට ගන්න කොහොමද 4000ක් ගන්නවා. මොකද ෆෝන් එක වටිනවා අපි රුපියල් 500ට 1000ට 1500ට ගෙවුවා කියන කස්ටමර් එක ඔලුවට එන්නේ ලෝකල් එකක ගහුවේ. ඔව් සර්. ඌ පොඩක් හැක කරනවා. ඒකත් හරිද? අපිනේ දන්නේ IC එක රුපියල් 700 800යි වෙන්නේ කියලා. අපි ඒක ගන්න කරන්ට් එක රුපියල් 10ක් දා ගන්නවා. ඊයන් වලට රුපියල් 1000ක් දා ගන්න. ඔයලා දාලා අපිට මේ ආවේ මේ ඇති කඩකොල තිබුණ මෙච්චරක් අයින් කරලා රුපියල් 500 කට ලාභයක් තියාගෙන ගහනවා කියලා රුපියල් 2000ක් විතර ගහනවා. එතකොට ඌට අතර දෙයිලා ගාන ගාව ඌ අපි දිහත් බලන්නේ අමුතු විදිහට. රුපියල් 2000 වෙන කඩවල එක මීටර් ඩි ගානක් ගන්නවා. මු ලෝකල් තයියද ගෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්නක් කරනවා. ඒ වගේ ඔව්. එහෙම වෙලා තියෙනවා සර්. ඒ හින්දා මේ ෆෝන් එකේ වැලියු එක අනුව ගාන වෙනස් වෙනවා. චාර්ජින් පින් එක උනත් එහෙම. දැන් අපි රුපියල් 60ට ගත්තට Type C චාර්ජින් පින් එක මෙහි ගහන්නේ ෆෝන් එක අනුව අඩුම ගානේ 1800යි. අඩුම. අම්මා එහෙම සර්. හරි. වැඩිම ගහන්නේ 2500යි 2800යි. ෆෝන් එක අනුව ඒක වෙනස් කරනවා. චාර්ජින් පින් එක උනා. එතකොට කස්ටමර් ආවොතින් ඇයි චාර්ජින් පින් එක කොච්චර ගණන් කියලා දෙලින්ම කියන්න තියෙන්නේ. චාර්ජ් කරන්නේ නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ද? අන්න ඒකින්ද තමයි ඔය පින් එක ගණන්. මයික් එක දාන්න ඔව්. කතා කරන්න පුළුවන්ද? ඒකද තමයි ඕක ගණන්. ඩිස්ප්ලේ එක නැතුව පේන්නේ නැහනේ. ෆෝන් එක වැඩක් නැහැ නේ. ඒක තමයි ඕක ගණන්. අනිත් ඒවා ගණන් නැහැ කියලා කියන්නේ. එහෙමයි කියන්නේ. හරිද? එතකොට මේකේ ඒ ඇන්ටනා ඉන් සහ අවුට් කියන දෙක අනිවාර්යයෙන්ම අපි චෙක් කරගන්න ඕනේ. 4G IC එකේ අවුට් එකයි 2G IC එකේ ඉන් එකයි. ඊට පස්සේ මේකේ අවට ෆිල්ටර්ස් තියෙනවා. ඇම්ප්ලිෆයර් ෆිල්ටර්ස්. මෙන්න මේ ෆිල්ටර්ස් වලින් එකක් හෝ ෂෝට් වෙලා තිබ්බොත් GR වැලියු එකක් දෙන්නේ නැහැ. හරිද? ඒකත් ගන්න මෙහෙමයි. අපි චෙක් කරනකොට දැන් මෙන්න බෝඩි එක නැති ඉඳන් මම පෙන්නන්නේ. මේව කළා ෆිල්ටර් එක ගත්තාම හරිද? සුට්ටකින් මේක පැහැදිලි නෑ නේද? හරිද? ෆිල්ටර්ස් එක ගත්තාට පස්සේ ෆිල්ටර්ස් එක එනවා මෙන්න මෙහෙම.
මෙතනට එකයි මෙතනට එකයි ගොඩක් දුරට තුනේ ෆිල්ටර් වෙන්නේ ලයින් තුන ඉන් සහ අවුට් ඉන් සහ අවුට් එතකොට මේ පැත්තෙන් ඉන් වෙනවා මේ පැත්තෙන් අවුට් වෙනවා අපි සාමාන්‍යයෙන් ගමු මෙතනත් කැපැසිටර් එකක් තියෙනවා කොයිල් එකක් තියෙනවා මෙතනත් තියෙනවා කැපැසිටර් එකක් තියෙනවා කොයිල් එකක් තියෙනවා හරිද එතකොට මේකට අපි දානවා T මේකට දානවා මම L ඒ කියන්නේ කොයිල් සහ කැපැසිටර් මෙතනට මම දානවා L මේ උදාහරණයක් විදිහට මේක තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් මේක තියෙනවා C හරිද එතකොට මේකේ ලයින් එක ඇවිල්ලා අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙතනින් මෙතනට ඊට පස්සේ මෙහෙට හරිද මේකෙත් ඒ වගේ මෙහෙම එනවා ඊට පස්සේ මේකට මෙහෙම එනවා ඊළඟට මේකෙන් මේකට යනවා මේකෙන් තමයි ඊට පස්සේ 4G IC එකට හෝ 2G IC එකට මෙහෙම ගමන් කරන්නේ මේකුණුත් යනවා 4G IC එකට හෝ 2G IC එකට ලයින් එක ඔය විදිහට ගමන් වෙනවා හරිද එතන මේ ෆිල්ටර් එක හානි වුණොත් අපි මේක චෙක් කරන්න ඕනේ GR වැලියු වල හරිද අනිත් එක හොඳට මතක තියාගන්න ළමයි දැන් මේක මේ මෙතන පොඩ්ඩක් වැරදුනා මේ සිරිස් තියෙනවා දිනවා පැරලල් තියෙනවා දිනවා අපි තෝරගන්න ඕනේ බිට් මැප් එක බලලා පැරලල් ලයින් එකක් එන තැන පැරලල් එකයි සිරිස් එකයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම දෙකක් එනවා හරිද මේ දෙක අතර මෙහෙම සිරිස් එකයි හරිද ඊට පස්සේ මේකෙන් කෙලින්ම පැරලල් හරිද මේක වෙන තැනකට මේ විදිහට ගමන් කරන මේක අන්නම හිතා ගන්නකො ඒක ඔන්න ඔය විදිහට එන්නේ. ඒතකොට අපි තෝරගන්න ඕනේ මොකද්ද? මෙන්න මේක. හරිද? මේක තෝරගෙන මෙන්න මේ සිරීස් එකේ මෙන්න මෙතනට GR වැලියු එකක් එනවද කියලා අපි බලන්න ඕනේ. මෙතනට GR එකක් එනවද කියලා අපි අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. මේකේ එන්නේ මෙන්න මෙයාගේ හරහා. හරිද? මෙයාගේ හරහා GR එක මෙතනට එනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙයාගේ GR එක මේ පැත්තට එනවද? මෙයාගෙත් මෙතනට එනවද? මෙයාගෙත් මෙතනට එනවද කියලා අපි චෙක් කරගන්න ඕනේ. හරිද? මේ ෆිල්ටර්ස් වල GR වැලියු එක එක පැත්තකට විතරයි එන්නේ අනිත් පැත්තට එන්නේ නැහැ. දැන් අපි කන්ටිනියුටි ගත්තොත් මේ පැත්තෙන් ඉඳන් මේ පැත්තට බීප් වෙන්නේ නැහැ. මෙහෙම බීප් වෙන්නේ නැහැ. බීප් වෙන්නේ මේ දෙක විතරයි. ආයි මෙතෙන් ඉඳන් මෙතනට බීප් වෙනවා. මෙතෙන් ඉඳන් බීප් වෙන්නේ නැහැ. මේකයි මේකයි අතර බීප් වීමක් වෙන්නේ නැහැ. ස්විච් වෙනවා. හරිද? එතකොට මේ ෆිල්ටර් එකක් අපිට ලේසියෙන්ම මේක හානි වෙලාද කියලා බලන්න පුළුවන් ලේසිම දේ තමයි මෙතන ඉඳලා ඉන්පුට් එකේ ඉඳලා මෙයාට GR එකක් එනවද? එනවනම් මේ ලයින් එක ඕකේ. මෙතන ඉඳලා බලනවා මෙයාට GR එකක් එනවද? එතකොට මේක ඕකේ. මෙතන GR එකක් එන්නේ නැහැ කියන්නේ මෙයා ඩවුන්. හරිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි නම් පැහැදිලි කියන්නේ නැත්නම් නැහැ කියන්නේ. ආයෙ පාරක් කියලා දෙන්න. ඒක පොඩ්ඩක් ආයි කියලා දෙන්න. හරිද? මේක ඇවිල්ලා ෆිල්ටර් එකක්. මේකට කියනවා අපි නෙට්වර්ක් ෆිල්ටර් නැත්නම් ඩිෆ්ලෙක්සර් කියලා අපි මේකට කියනවා. එතකොට මේකේ තියෙනවා ලයින් 3ක්. මේ ලයින් 3 ඇවිල්ලා එකක් අපි මේකට කියනවා GND කියලා. GND draw. හරිද? මේකට කියනවා අපි in කියලා. මේකට අපි කියනවා මොකද්ද? out කියලා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා L එකක් දාලා තියෙනවා කොයිල් එකක්. මෙතන තියෙනවා කැපැසිටර් එකක්. මෙතනක් දාලා තියෙනවා කොයිල් එකයි කැපැසිටර් එකක්. හරිද? මේ කොයිල් එක අතර ස්විච් වෙනවා. හරිද? මතක තියාගන්න කොයිල් එක අතර ස්විච් වෙනවා. මේ එතන ඉඳලා මෙතනට බැලුවට GR එකක් එන්නේ නැහැ. නැත්තම් බීප් වෙන්නේ නැහැ. බලන්න ලයින් එක මෙන්න මෙතන තියෙන කොටස මෙතන තිබ්බ එකක්
ඊට පස්සේ මේ පැත්තට බැලුවා බීප් වෙන්නේ නැහැ. හරි. තෙලියා ඒ කියන්නේ මෙයා තමයි ප්‍රශ්නේ ගැලවුවා දැම්මා. නේ? එහෙම නෙමෙයි මේක ඇතුළේ ස්විච් එක. හරිද? ඊට පස්සේ අපි ඕනනම් බලද්දි මෙතින් නම් මෙතනට ඒත් ලයින් එක බීප් වෙනවා. කොයිල් එක බැලුවොත් කොයිල් එකත් බීප් වෙනවා. නමුත් ඇතුලෙන් ස්විච් එක. කොයිල් එක හෝ කැපැසිටර් එක මෙතන තියෙන්නේ. හරිද? මම මේ උදාහරණයක් විදිහට කොයිල් එක දාලා දින්නේ. ඊට පස්සේ අපි ෆිල්ටර් එක ඕකේද නැද්ද කියලා අපි චෙක් කරගන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මෙන්න මේ දෙක අතර. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මම මෙතනදි දැන් මේ උදාහරණයක් විදිහට ලයින් එක බලන්න ඕනේ පැරලල් එකයි සිරීස් එකයි තියෙන තැන. පැරලල් එකයි සිරීස් එකයි. එතකොට සිරීස් එකෙන් ස්විච් වෙනවා පැරලල් එක ඔය තියෙද්දි. අපිට පුළුවන් පැරලල් එකට බලන්න මෙතනට නැත්තම් සිරීස් එකෙන් මෙතනට බලන්න පුළුවන් GR value එකක් එනවද කියලා. මෙතනට GR value එකක් එන්නෙම නැහැ කියන්නේ මේ ෆිල්ටර් එක මොකක්ද වෙලා තියෙන්නේ? සවුත් වෙලා නේ. සවුත් වෙලා. ෆිල්ටර් එකේ මේ පැත්ත ෂෝට්. මෙයාගේ මේ කොටස ෂෝට් වෙලා තියෙනවා. හරිද? එතකොට මෙයා මොකද වෙන්නේ මේ කොටස ෂෝට්. එතකොට මේ පැත්ත බලද්දි මේ පැත්තේ මෙතනට එනවා GR එකක්. එතකොට මේ කොටස මොකද? ඕකේ. හරිද? මේ කොටස ඕකේ. එතකොට අපිට මේ තුනේ ඒව නැත්තම් පහේව තියෙනවා හතරේව තියෙනවා. ඉන්පුට් අවුට්පුට් තියෙනවා විතරක් අපිට බයිපාස් එකක් දාන්න පුළුවන් හැම එකකටම නෙමෙයි. ෆිල්ටර්ස් 10ක් තියෙනවා 10න් එකකට වගේ බයිපාස් එක දාන්න පුළුවන් ඉන් එකේ ඉඳලා අවුට් එකට. හරි? පුළුවන් තරම් මාරු කරන්න බලන්න. මොකද පරණ බෝඩ් වල මේ ෆිල්ටර්ස් ගන්න පුළුවන් ඕන තරම්. මාරු කරන්න try කරන්න. මාරු කරව ගමන් අතන GR එක නෑ කියන්නේ ෆිල්ටර්ස් එක ඕකේ දෙපැත්තම GR value එක බැලුවා ඉන්පුට් සහ අවුට්පුට් බඩු ඕකේ. දෙපැත්ත එක පැත්තකට එන්නේ නැහැ කියන්නේ ෆිල්ටර් එක සවුතු. අපි ජම්ප් එකක් දානවා නම් ජම්ප් එක දාන්න ඕනේ කෙලින්ම මෙතන ඉඳලා මෙතනට. මෙහෙම. ඉන් එකේ ඉඳලා අවුට් එකට අපි ජම්ප් එක දාන්න ඕනේ. එහෙම දැම්මම අපිට ගොඩ දා ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ කේස් එක හින්දාත් අපිට එනවා මොකද්ද? ලෝ සිග්නල්. ලෝ නෙට්වර්ක් කේස් එක එනවා. හරිද? ඊට පස්සේ මේවත් ඕකේ නම් ඇන්ටනාවත් ඕකේ නම් අනිවාර්යයෙන්ම හැම ෆිල්ටර්ස් ලයින් එකකම කොයිල් එකින් එක චෙක් කරන්න ඕන. පැහැදිලිද? කොයිල් බීප් විය යුතුමයි හැම එකක්ම. හරිද? මේවෙන් එකක් හරි ෂෝට් හරි ඕපන් වෙලා හරි තිබ්බොත් දැන් ඕවර්හීට් වගේ ගියොත් මේක ඕපන් වෙනවා සමහරක් වෙලාවට. ඒ සමහරක් වෙලාවට CPU එක එහා පැත්තේ තියෙනවා මේ පැත්තේ නෙට්වර්ක් සෙක්ෂන් එක තියෙනවා. ඒක නැත්තම් ඒ පැත්ත රත් වෙන්න ගද්දි මේ පැත්තේ ඕපන් වීමක් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. හරිද? ඒ හින්දා අනිවාර්යයෙන්ම අපි හැම එකක්ම චෙක් කරන්න ඕනේ. හොඳට මයික්‍රොස්කෝප් එක zoom කරලා ගැලවිලා තියෙන ඒවා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාස්සන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ එකක් හරි ගැලවිලා තිබ්බොත් ඒත් ලෝ නෙට්වර්ක් එක අනිවාර්යයෙන්ම එනවා. ඊළඟට ඇන්ටනා ස්විච් එක සහ ඇන්ටනා පෑඩ් එක හොඳට පිරිසිදු කරන්න ඕනේ. ඇන්ටනා පෑඩ් එක කියන්නේ හවුසින් එකේ තියෙන්නේ තඹ කෑල්ලක් පොඩි. ඔන්න ඔක ඔක්සයිඩ් වල තිබ්බොත් ඒත් ලෝ නෙට්වර්ක් එන්න ගන්න. ඒවත් කරලා මේවත් ඔක්කොම කරලා ඒත් එන්නේ නැත්තම් ලෝ නෙට්වර්ක් නම් විතරක් 4G IC එක මාරු කරන්න ඕන. හරිද? මේ ඔක්කොම කරලා එන්නේ නැත්තම් විතරක් 4G IC එක මාරු කරන්න වෙනවා. ඊළඟට ෆෝන් ඕවර්හීටින් සහ හතර ෆෝන් ඕවර්හීටින් පහත් ඒකටම තමයි අයිති වෙන්නේ fast battery drain. මේක වෙනවා සාමාන්‍ය ෆෝන් එක normal on කරලා තිද්දි අවුලක් නැහැ. data off කරලා තිද්දි රත් වෙන්නේ නැහැ. නමුත් data on කරපු ගමම network area එකේ නැත්නම් network IC මේ පවතින ප්‍රදේශවල අධික ලෙස රත් වීමක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ රත් වීම නිසා ඉක්මනින් බැටරි බහිනවා. හරිද?
එතකොට අපි අනිවාර්යයෙන්ම ස්කීමැටික් ලයින් එක බලන්න ඕනේ VPH power නැත්නම් VBAT power කියන මෙන්න මේ ලයින් එක අනිවාර්යයෙන්ම දෝෂ සහිතයිද කියලා බලන්න ඕනේ. හරිද මේක සාමාන්‍යයෙන් මේ ලයින් එකේ half short එකක් හරි මොකක් හරි වුණොත් 4G IC එක ඇතුලේ තියෙනවා internal transistor හෝ IC එකට සමානවම MOSFET තියෙනවා. හරිද මෙන්න මේවා සම්බන්ධ කරලා තියෙන bypass capacitor එකක්. ඒ කියන්නේ අපිට එළියෙන් දීලා තියෙන capacitor එකක්. bypass capacitor කියන්නේ ඒවට. එළියෙන් දීලා තියෙන capacitor එකක් half short වුණොත් අනිවාර්යයෙන්ම IC එක අධික ලෙස රත් වෙන්න ගන්න. එතකොට ඇතුළට දීලා තියෙන internal MOSFET transistor තියෙනවා. මේවට half short එකකින් හරියට voltage එක දෙන්නේ. එතකොට voltage එක අදින්න මේවා අධික ලෙස රත් වෙන්න ගන්න. ඊට පස්සේ DC power supply එකට අපි සම්බන්ධ කරලා ෆෝන් එක ඔන් කරලා බලන්න ඕනේ. එතකොට අපි සාමාන්‍යයෙන් DC power supply එකට සම්බන්ධ කරාට පස්සේ normally on වෙන්නේ කොහොමද? ෆෝන් එක අනිවාර්යයෙන්ම 800 900 හරිද? 800 900 1000 1200 වගේ අගයන් වල තමයි මේක පවතින්නේ. 800 900 1000 1200 ඔන් එකේ. හරිද? ඒතර 4G ඔන් කරපු ගාම 1300ට වගේ මේක ගමන් කරනවා. 1300ට විතර වගේ මේක ගමන් කරනවා. ඔන්න ඔක තමයි normally DC reading testing එක. අපි බලද්දි 800 900 1000 ෆෝන් එක ඔන් කරලා තියෙනකොට තියෙනවා data ඔන් කරපු ගාම 1200 1300 වගේ ගානකට යනවා. උපරිම 1400ට විතර වගේ තමයි යන්න පුළුවන්. එච්චර යන්නෙත් නැහැ. හරිද? එතකොට data on කරපු ගමන්ම අධික ලෙස ඇම්පියර් එකක් ගන්නවා. අධික ලෙස data on කරපු ගමන් මොකද්ද ෂෝට් වෙන්න පුළුවන්? OGS හරිද? data on කරන්න කලින් මෙන්න මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් අපි බලද්දි රත් වෙනවා වටින්. ෆෝන් එක ඔන් කරද්දි අර network section එක වල අම්බාණ්ඩ රත් වෙනවා. හරිද? නමුත් ෆෝන් එක ඔන් එකේනේ තියෙන්නේ. අපි DC power supply එකට ගහලා sim එකක් දාලා data on කරද්දි විතරක් අධික ලෙස 1500 1800 2000 වගේ යනවා නම් on කරද්දි විතරක් යනවා නම් direct 4G IC එක damage. එතකොට මාරු කළ යුතුමයි. හරිද? 4G IC එක damage. data වැඩ කරන්නේ නැති වෙලාවකට නැවතත් අර ගානටම අඩු වෙනවා. data off කරු ගාම අඩු වෙනවා. ෆෝන් එක රත් වෙන්න ගන්නෙත් නැහැ. හරිද? නැත්නම් normally area එක රත් වෙනවා නම් අර විදිහටම ඇම්පියර් එක අධික ඇම්පියර් එකක් ගන්නවා අනිවාර්යයෙන්ම 4G IC එකට ෆෝන් network section එකට main voltage ගෙනියන capacitor එකක් leak වෙලා තියෙනවා. එහෙම leak වුණාට පස්සේ voltage එක ground වෙනවා. එතකොට ඒ area එක රත් වෙන්න ගන්නවා. අනිත් එක පොඩ්ඩක් ආයි කියන්න. කොතනින්ද? නෑ ඔය මේ අර දැන් කිව්ව කෑල්ල ඒක මට ඇහුන්නේ. මෙහෙම හරිද? දැන් මම කිව්වේ සාමාන්‍යයෙන් ඔය වගේ heat වෙන ෆෝන් එකක් යනවා network section එක විතරයි. හරිද? ඒකට අපිට තහවුරු කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම DC power supply එකෙන් ෆෝන් එක on කරන්න ඕන. on කරලා sim එකක් දාලා on කරලා විරලා මුලින්ම data off කරගන්න. off කරලා විරලා on කරලා DC reading ටික බලන්න 800 900 1000 1200 වගේ අතර voltage එක නැත්නම් ampere එක එහෙට මෙහෙට වෙනවද කියලා. හරිද? මේ ගාන තමයි normally යන්න පුළුවන් ගාන. 1200 1300. හරිද? 1200 ඉඳලා IC එකේ data on කරපු ගමන් 1300 1400ට වගේ උඩරිම යන්න පුළුවන්. data on කරාම ඊට වැඩිය යන්න බෑ.
හරි මිලි ඇම්පියර 1400ක් විතර වගේ ගන්න පුළුවන් ඊට වැඩි යන්න බෑ. මේකත් ඊට පස්සේ නැවතත් 80ට 90ට වගේ අඩු වෙලා යනවා. 80ට 90 කියන්නේ මේ 800ට 900ට වගේ අඩු වෙලා යනවා ඊට පස්සේ. අපි data on කරපු ගාම මේකේ අධික ලෙස ගන්නවා නම් 500 1500 1600 1800 2000 2200 වගේ ඇම්පියර එකක් ගන්නවා නම් data on කරපු ගාම ගන්නවා කියන්නේ 4G IC එක damage short. හරිද? 4G IC එක short වුණොත් විතරයි අර විදිහට යන්නේ. 4G IC එක short නොවි ඒ විදිහටම රත් වෙනවා. නමුත් අපි ගහපු ගාම මේ විදිහටම 2000ට විතර අධික ඇම්පියර එකක් ගන්නවා නම් මිලි ඇම්පියර එකක් ගන්නවා නම් මේකට යන VPH power එකේ කැපැසිටර් එකක් හෝ ඩයෝඩ් එකක් short වෙලා තියෙනවා. short කියන්නේ leak වෙලා තියෙනවා. එතකොට මේකේ කැපැසිටර් එකකින් ground කරනවා line එකට මේ බෝඩ් එකට අර කරන්ට් එක එච්චර මේකක් ගන්න. data on කරපු ගාම විතරක් high ampere එකක් ගන්න නම් IC එක නිකුණුත් high ampere එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම IC එක නෙමෙයි line එක. පැහැදිලිද? right. ඊළඟට එනවා අපිට call dropping network drop